ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ತುಮಾನನ್ ಸಹ ಕುರೈಶಿಗಳು. ನಬಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ තුමාණන් ප්‍රසිද්ධියේ ප්‍රචාරක කටයුතු ඇරඹීමත් සමග කුරයිශිවරුන් එයට විරුද්ධව නොයෙකුත් දේ කරන්නට වූහ. එසේ වුවත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. මන්ද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සියලුම දෙනාගේ සිතෙහිම ගෞරවනීය ඉඩක් ලබා සිටියේය. එමෙන්ම කුරයිශිවරුන්ගේ ගෞරවනීය නායකයා වූ අබූ තාලිබ්ගේ රැකවරණය යටතේ සිටි නිසාත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව පහත් කොට සැලකීම කුරයිශිවරුන්ට කළ නොහැකි විය. එහෙයින් මෙයට විසඳුමක් සෙවීමට ඉතාමත් සූක්ෂම ක්‍රමයක් යොදාගත්හ. එනම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හට රැකවරණයේදී එතුමන්ට සවියක්ව සිටි අබූ තාලිබ් සමග සාකච්ඡා කර ඔහුව තමන්ගේ ඉල්ලීම් වලට කටයුතු කරවීමටයි. කුරයිශි නායකයන් කිහිප දෙනෙක් අබූ තාලිබ් සමීපයට ගොස් ඔබගේ සහෝදරයාගේ පුත්‍රයා සිදු කරන ප්‍රචාරක කටයුතු වැළැක්විය යුතුයි, නැත්නම් ඔහුව අපට භාර දිය යුතුයි යන්නේ පැවසීය. අබූ තාලිබ් ඔවුන්ව සමතයකට පත්කර නැවත යැවීය. එයින් ඔවුන් අපේක්ෂිත දේ සිදු නොවූ හේයින් නැවත අබූ තාලිබ්ව මුණ ගැසී තරයේ ඔවුන්ගේ අදහස ප්‍රකාශ කළ යුතු බවට තීරණය කළෝය. කුරයිශි නායකයන් අබූ තාලිබ් හමුවේ අපි පෙර පැවසියත් ඔබ ඔහුව වැළැක්වූයේ නැත. ඔබ ඔහුව වළක්වන්න, නැතිනම් අප ඔබ දෙපළ සමග සටන් කරන්නෙමුයි පැවසීය. මෙම අවධාරණයෙන් පසු අබූ තාලිබ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව කැඳවා සිදු වූ දේ පැහැදිලි කළේය. එයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මාගේ ප්‍රචාරක කටයුතු නැවැත්වීමට මගේ දකුණු අතෙහි සූර්යයාද වම් අතෙහි චන්ද්‍රයාද ගෙනවිත් තැබුවත් මා මෙය නොනවත්වෙමි. පොරොන්දු වී හැඬූ දෙනතින් පිටවිය. පසුව අබූ තාලිබ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව කැඳවා ඔබට කැමති දෙයක් කළ මැනවයි පැවසීය. නැවතත් තම අපේක්ෂාව ඉටු නොවූ හේයින් කුරයිශිවරුන් වලීද්ගේ පුත්‍රයා වූ උමාරාද කැටුව අබූ තාලිබ් හමුවට පැමිණි. ඔබ මොහුව ඔබේ පුත්‍රයා ලෙසගෙන ඔබේ සහෝදරයාගේ පුත්‍රයාව අපහට බාර දෙන්නයි පැවසූහ. එයට අබූ තාලිබ් මෙය කිසි විටකටත් සිදු නොවේ ඉතා කෝපයෙන් පැවසීය. අබූ තාලිබ් මාර්ගයෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රචාරක කටයුතු නැවැත්වීමේ ප්‍රයත්නය අසාර්ථක වීමත් සමග වෙනත් ක්‍රමයක් යොදාගත්හ. කුරයිශි නායකයෙක් වෙන අබූ ලහබ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පසුපස ගොස් එතුමන්ව බොරුකාරයෙක් ලෙස පැවසීය. ලේ වැగిරෙන තුරු කුඩා ගල් කැටවලින් පහර දෙමින් සිටීය. නබිත්වයට පෙර නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමන්ගේ දූවරුන් වන රුකයියා සහ උම්මු කුල්සූම් රදියල්ලාහු අන්හාව අබූ ලහබ්ගේ පුතුන් වන උත්බා උදයිබා හට විවාහ කර දුන්නේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රචාරක කටයුතු ඇරඹීමත් සමග අබූ ලහබ් තම පුතුන්ව බල කර ඔවුන්ව දික්කාසාද කරවිය. මූලාශ්‍රය ඉබ්නු හිෂාම්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දෙවැනි පුත්‍රයා වූ අබ්දුල්ලාහ් ලාබාල වයසේම මිය ගිය අවස්ථාවේ අබූ ලහබ් ඉමහත් ප්‍රීතියෙන් තම මිතුරන් සමග මුහම්මද් පරම්පරාවක් රහිත අයෙකු වුණායි පවසා සතුටු විය. මූලාශ්‍රය තෆ්සීර් ඉබ්නු කැසීර්. අබූ ලහබ්ගේ විරිඳ වූ අබූ සුෆ්යාන්ගේ සහෝදරියද වන උම්මු ජමීල් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පීඩා කිරීමේදී තම සැමියාට දෙවැනි නොවූ අය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ගමන් කරන මාර්ගයේ සහ එතුමන්ගේ නිවසේ දොරකඩද කටු පතුරු තබන්නීය. ඊටමත් දුෂ්ටමය නිතරම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අවලාද නගමින් සිටියාය. නිතරම බොරු පතුරමින්ම සිටී.
නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට විරුද්ධව ප්‍රශ්න මතු කරමින් සහ ප්‍රශ්නවලට තවත් ගිනි අවුලවමින් සිටී. මෙනිසාම අල් කුර්ආනය මැයව හම්මාලතල් හතබ් දරදරන්නේ යයි වර්ණනා. මෙලෙස නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව පීඩාවට ලක් කිරීමෙහි අබූ ලහබ්ට පසුව සිටියේ ඔහුගේ සමීපතයෙක් වූ අබූ ජහල්ය. අබුල් හිකම් දැනුමේ පියා ලෙස ඇගයුම් ලැබූ මොහු තම දුෂ්ට ක්‍රියා නිසා පසු කාලීනව අබූ ජහල් නොදැනුවත්කමේ පියා ලෙස නම් ලැබුවේය. මොහු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව පීඩාවට පත් කළා පමණක් නොව අන්‍යයන්වද එලෙස කිරීමට පෙළඹවිය. මෙලෙස තමන්ව අල්ලාහ්ගේ නෑදෑයන් ඔහුගේ පුදබිමෙහි වාසය කරන්නන් යනුවෙන් පුරසාරම් පවසන කුරයිශිවරුන් විසින් අවසන් දූතයාණන් වන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හට නොයෙකුත් පීඩාවන් එතුමන්ගේ ප්‍රචාරක කාල සීමාව පුරාවටම සිදුවිය. කෙතරම් බාධා දුක් ගැහැට පැමිණියද එතුමන් තම අවසන් දූත මෙහෙවර සාර්ථකව සිදු කරන ලදී.